හෙලෝ ගයිස් මේක නම් ඉතින් WhatsApp බොට්ලා සම්බන්ධ වීඩියෝ යන්නේ මේක මම හැදුව මොබයිල් ඇප් එකක් සම්බන්ධ වීඩියෝ මේක තාම කියන්නේ මම හදලා ඉවර වෙලත් දැන් සති දෙකක් වෙනවා තාම රිලීස් එක කරගන්න ප්ලේ කොන්සෝල් එකකින් තාම ඇප්රූව් එක ආවේ නැහැ. එතකම් මේ පොඩි රිව් එකක් විදියට ඇප් එක ගැන පැහැදිලි කිරීම මේක තමයි ඇප් එක Nextdoor Cloud ඔයාලගේ ස්ටෝරේජ් ප්‍රොබ්ලම් එකට තමයි මේක තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ලොග් වෙලාම කතා කරමු. එතන get start දුන්නාම login page එකට යනවා. මෙතන sign up වෙන්න පුළුවන්. කියන්නේ account ඒතර OTP එකක් යනවා Gmail එකට. ඒ විදිහට පුළුවන් නැත්නම් Google login පුළුවන්. මම දැන් මෙතන use කරන්නේ Google login method එක. ඒක ලේසියිනේ. ඊට පස්සේ ආයි account set එක එනවා තියෙන. ඊට පස්සේ තෝරලා login වෙනවා. මගේ මේ දැනට මේ use කරපු account එකෙන්මයි log වුනේ. මම මේ වෙනකොට මේක upload කරලා දෙනවා GB 3කට ගන්න unlimited ප්‍රමාණයක්. මේක ඉතින් ඔයාගේ දැන් මූවි බලන පිස්සෙක් කියන්නේ ඉතින් මූවි දැන් ඔයාගේ එකේ තියාගන්න ඉඩ නැහනේ. මොකක් හරි අලුත් මූවි එකක් හරි නිකන් ෆන් වීඩියෝ සෙට් එකක් හරි නිකන් සෙට් වුණොත් ඉතින් අප්ලෝඩ් කරලා තියාගන්න හොඳයි. දැන් G drive වල වගේ GB 15යිනේ මේක unlimited cloud storage එකක් ඔයාලට හම්බ වෙනවා. ඔය දැන් මම අප්ලෝඩ් කරපු මූවි එක. ඉතින් අපිට ඒක අප්ලෝඩ් කරපු එක මේක ලයිව් බලන්න පුළුවන්. ස්ට්‍රීම් කරනවා කියන්නේ මේක යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. ඉස්සරහට ඒවත් පෙන්නන්න. මේ දැන් මම මේකේ 4GB දක්වා අප්ලෝඩ් කරන්න පුළුවන්. 4GB දක්වා ෆයිල් එකක් කියන්නේ වීඩියෝ ෆොටෝ විතරයි. වීඩියෝ ෆොටෝ වල 4GB දක්වා අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් ඔය මම 2GB ගානක වගේ අප්ලෝඩ් කරපු මූවි එකක් ඕක. ඔය පොඩි වීඩියෝ මේක ප්ලේ කොන්සෝල් එකේ අප්රූව් එක ආව ගමන් ඔයාලට ප්ලේ ස්ටෝර් එකෙන්ම ගන්න පුළුවන්. දැනට දවස් 14ක් විතර ඇප් එක හදලත් ප්ලේ කොන්සෝල් එකට දාලත් තාම අප්රූව් එක ආවේ නැහැ. අප්රූව් එක එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. අප්රූව් එක තව සතියක් විතර ගිහිල්ලත් ආවේ නැත්තම් මම මේක නිකන් නෝමල් APK එකක් විදියට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න විදියටත් දෙන්නම්. දැනුත් ඕනේ අය එහෙම කන්ටැක්ට් කරගෙන ඉල්ල ගන්නත් පුළුවන් ඉතින් ඕනේ නම්. දැන් ඔය අප්ලෝඩ් කරන වීඩියෝ එකක් දැන්නේ. ඕන් එම් එක රීනේම් කළා වගේ අප්ලෝඩ් කරන්න පුළුවන්. නොටිෆිකේෂන් එකට එනවා මේක මෙහෙමයි MB 20 පැකට් විදිහට තමයි අප්ලෝඩ් කරන්නේ ක්ලවුඩ් එකට. එතකොට දැන් ප්‍රොග්‍රස් බාර් එක යන්නේ මේ කියන්නේ දැන් ඔයා MB 20 අඩු ෆයිල් එකක් සිලෙක්ට් කරොත් කෙලින්ම 100% යනවා. එතකොට ඉතින් ප්‍රොග්‍රස් බාර් එක පෙන්වන්න දෙයක් නැහැ නේ. MB 20 අඩු ෆයිල් එකක් මේක MB 40ක ෆයිල් එකක් මම දැම්මේ. ඒක නිසා මේක 40යි තව චුට්ටකුත් තිබ්බා. ඒකින්ද 3කට කැල්ල වගේ තමයි යන්නේ. පැකට් විදියට අර ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ ඒ සිස්ටම් එකට තමයි කරන්නේ. ඒකින්ද තමයි එකපාර ඔයාගේ ඩේටා ටිකක් පැකට් එකක් විදියට යනවා. ඔයාගේ වීඩියෝ එක අදාළ එකේ ඊට පස්සේ ඊළඟ පැකට් එක චුට්ටක් නැතිලා ආය යනවා. ඒ වගේ තමයි අප්ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ සක්සස්ෆුල් කියලා එනවා. නොටිෆිකේෂන් උත් එනවා උඩින් කම්ප්ලීට් කියලා. ඊට පස්සේ චුට්ට වෙලාවක් යනවා. මෙතනින් ඔයාගේ ඇප් එක අප්ලෝඩ් වුණාට සර්වර් එක හරහා ක්ලවුඩ් එකට මගේ ක්ලවුඩ් එකට අප්ලෝඩ් වෙන්නත් චුට්ටි වෙලාවක් යනවා ඔය වගේ. ඒ වෙලාව අතරතුරේදී මෙතෙන් ඇප් එක ආවේ නැතත් ඒ රීෆ්‍රෙෂ් කරද්දී එනවා වීඩියෝ එක. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලන්න පුළුවන්. මෙතන මේක මේ පොඩි මේක මම කැම් එකකින් වීඩියෝ කරපු වීඩියෝ එකක්. ඒකින්ද MB ගාන වැඩි මේ සයිස් මේ වීඩියෝ එකේ මේ ඩියුරේෂන් එක අඩු වුණාට සයිස් එක වැඩි. දැන් බලමුකෝ අපි මේක ෂෙයා කරන්නේ කොහොමද කියලා යාළුවෙක්ට. ෂෙයා කරනවා කියන්නේ මේක මූවි මේ වෙබ්සයිට් කරන අයට දැන් ඔයා මේකට මූවි එකක් ඒකට තමයි ගොඩක් වටිනවා. ඉතින් මූවි එක අප්ලෝඩ් කරලා මේකේ ස්ට්‍රීම් ලින්ක් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්ලයින් ප්ලේ වගේ ඔප්ෂන් එකක් ඔයාගේ වෙබ්සයිට් එකේ තියෙනවා නම් ඒ ලින්ක් එක දාපුවාම ඒ යූසර් ඇවිල්ලා බලන්න පුළුවන් ෆිල්ම් එක කොයි වෙලෙත්. අන්න ඒකයි. දැන් ඔයාට G drive වගේ දාලා මේක කරන්න අමාරුයිනේ. ඒකට ගොඩක් ඕනනේ. ඒ වගේ දෙයකට හොඳයි. ඉතින් මොනවාල් කන්ටැක්ට් කරගන්න. එතකොට ඔයාට අප්ලෝඩ් API එකක් පවා හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට අප්ලෝඩ් කරන්න API එකක් කියන එක දන්නවනේ. කියන්නේ අප්ලෝඩ් API එකත් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක ස්ට්‍රීම් ලින්ක් එක වගේ වැඩ. ඉතින් යාළුවාට ෂෙයා කරන්නත් පුළුවන්. ඔයා මොකක් හරි දෙයක් අප්ලෝඩ් කරලා මේක යාළුවාට ওই විදිහට ෂෙයා කරලා යාට බලන්න පුළුවන්. ඉතින් ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ මේ ඇප් එක ගැන. ඇප් එක ප්ලේ කොන්සෝල් වැඩිච්ච ගමන් කොහොමද ප්ලේ ස්ටෝර් එකෙන් ඔයාලට මේක ගන්න පුළුවන්. එතකන් කැමති අය ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න.
ඇප් එක ඩීල් ලින්කයක් එවන්න.